ඔන්න කොමත් එක ගමක සිරිබාලෝ කියලා අහිංසක මිනිස්සෙක් ජීවත් වුණා. අනේ ඉතින් සිරිබාලෝ කොච්චර අහිංසක වුණත් ගම්මුණන් ඒක පිළිගත්තේ නැහැ. මෝ අතනම් ටිකක් හොඳ දවසක් වගේ. ගොඩ කාලෙකින් ගම්මුලා දෑන්තුමාලා ගෙදර ගිහින් එන්න බැරි වෙච්ච එකේ යන්න ඕනේ පැත්තට පොඩ්ඩක් ගිහින් එන්න. එතුමාත් හරි ආසාවෙන් ඇත්තේ මාව බලන්න. ඉතින් ওই විදිහට සිරිබාලෝ පිටත් වෙන්නේ Taman දන්නා දුරන ගම්මුලා දෑනෙතුමාව දැක බලා ගන්න. ගමේ මිනිස්සු මොනවා කිව්වත් ගම්මුලා දෑන්තුමා නම් විශ්වාස කරා අපේ මේ සිරිබාලෝව. ගෙදර කවුද? ගම්මුලා දෑන්තුමා ඉන්නවද? ඔව් කවුද මේ? ඇතුළට ආවනම් මේ අපේ සිරිබාලෝ කොළුවනේ. ඔබතුමා වැඩකද හිටියේ? මම මේ ඔබතුමා බල්ල යන්න කියලා. උදේ වරුවේ ලොකු වැඩක් තිබ්බෙත් නෑ. මට ඔබතුමාව මතක් වුණා. අපොච්චේ දැන් නම් වැඩක් නෑ. උදේ වරුවේ නම් ගියා වුන් අර අපේ කුඹුර වලට තියෙන මොතර ප්‍රශ්නේ විසඳන්න. මාවේ මටත් ඒ ගැන නම් ආරංචියක් ආවා. හරි කොළුවෝ තේ එකක් බොමුද? වහන්සේත් ඇතුලේ පයින්නේ ආවෙත්. හාමිනේ අපේ මේ සිරිබාලෝ කොළුවට තේ එකක් හදන් ආවනම් කොල්ල පයින් ඇවිල්ලා තියෙන්නේ අපිව බලන්න. හරි අපි මහත්තයා මම වක් කරන් එන්න. සිරිබාලෝ ගොඩක් කාලෙකින් නේද ඉතින්? මේ කොළුව උඹට හෙට උදේ වැඩ රාජකාරි මුකුත් නැත්තම් වරෙන් කුමාත් එක්ක හේනට යන්න. හරි මාමේ. ඕක මොකද්ද? මං උදෙන්ම එන්න. එහෙනම් මම ගිහින් එන්න. අනේ මහත්තයා මං ඔය සිරිබාලෝව ගෙදරට ගෙන්න ගන්න එකට නම් පොඩ්ඩක්වත් කැමති නෑ. ගමේ මිනිස්සු නම් කියන්නේ ඕක අහින හොරාලු. අනේ හාමිනේ ඔය ගම්මු කියන කතා විශ්වාස කරන්නේ කවුද? ඌ හෙන හොඳ එකා බං. අනික ඒ කොල්ලව සැක කරන්න තරම් එහෙම වරදක් කරලා තියෙන එකක් ඈ. අපේ මහත්තයා ඕන දෙයක් කරගන්න. ඔය හොරු ගෙටවද්දගෙන ප්‍රශ්නයක් ඇති වුණාම නම් මාව හොයන් එන්න එපා. හරි අපි බලමුකෝ ඔය කියන තරම් හොරෙක්ද කියලා. ඔය විදිහට ගම්මුලා දෑන්තුමාගේ වචනට ඇහුම්කන් දීලා සිරිපාල ගෙදර යන්න පිටත් වුණා. කාලෙකින් හරි එතුමා බලලා එන්න ගිහපු එක නම් හොඳයි. මගේ හිතටත් සතුටුයි. මං හිතන්නේ මට උදේ එන්න කියන්න ඇත්තේ අර වතුර ප්‍රශ්නේ විසඳන්න දන්නේ. කමන්නේ කෝකටත් මං උදෙන්ම යනවා. එතුමා මාව විශ්වාස කරලානේ කතා කරේ. ඔන්න ඔය විදිහට අනිද්දා උදේම සිරිබාලෝ යන්න පිටත් වුණා ගම්මුලා දෑන්තුමාලා ගෙදර. ඒ යන අතරමඟදී මේ මොකද්ද මේ දිලිසෙන්නේ? අත්වලා මේ මගේ සදාගන්න බෑ. මේ රන්කාසියක් නේද? අතනම් යකාගේ දවසක්. මං වගේ මිනිහෙට මේ වගේ වටනා කියන දෙයක් හම්බෙන්න තරම්. අනේ ඉතින් වාසනාවයි. දැන් මගේ නෝන ආසම සාරිය මට අරන් දෙන්න පුළුවන් මේ රන්කාසියෙන්. අයියේ අර සාරියේ මිල ගණන් කොහමද? වැඩක් නෑ බං. උඹ හිතනට ඔය රෙදි ගණන්. මාගාව රංකාසියක් නම් තියෙනවා. මොනවා? ඔබ ගාව රන්කාසියක් තියෙනවා? අනුමානයක් නෑ කවින් හරි හොරගම් කරන්න ඇති.
හැබැයි ඉතින් මේ රන්කාසිය මං හම්බ කරප එකක් නෙමේනි. මේක ගම්මුලා දෑන්තුමාලක ගෙවල් පාර තියෙනවා කියන්නේ අනිවාරෙන් කවුරුහරි එතුමව අඳුරන ගමේ කෙනෙක්ගෙ වෙන්න ඇති. ගිහිල්ලම් බලමුකෝ. ඉතිං ඔය විදිහට තමන්ට හම්බෙච්චි රන්කාසියත් අරගෙන සිරිබාලෝ යනවා ඒක සැබෑ අයිතිකාරය හොයාගෙන. පේනවන ඉතින් අපේ සිරිබාල කොච්චර අවංකද කියලා. අනේ මාමි මේක මං කිව්වයි කියලා මගෙත් එක්ක හිත් අමනාප කරගන්නවා නෙවෙයියෝ. අපේ අර සිරිපාල කොළුවා ඉන්නේ ඌ හෙන හොර තක්කඩියා. මම නම් නෙවෙයි ඉතින් ගමේ උන් තමා කියන්නේ. මේ බණ්ඩෝ උඹලත් ඔය ගම්මු කියනම කතා විශ්වාස කරනවද බා? මට නම් උගේ කියන තරම් වරදක් පේන්නේ නෑ. ඌ එන අහිංසකයා බං. උඹලා තමා ඌව විවේචනය කරන්නේ. සිරිබාලෝ මොකද මේ කලබලය වගේ? දාඩියකුත් දාලා නොවේ. අනේ මාමේ මං මේ තක්හනියත් දුවගෙනාවේ මෙහෙ තමා. බලන්නකු මට හම්බෙච්චිදේ. මං මේ ආවේ මාමත් එක්ක හේනට යන්න. මං එන මකදී මට රන්කාසියක් හම්බුණා ඔබතුමාලා ගෙවල් පාර තිබිලා. මොනවා උබගාව රන්කාසියක් මේ දීපම් බලන්න. ඔව් ඔව් මාමේ රන්කාසියක් තමා. මටත් හිතාගන්න බැරුණා ඔබතුමා වගේමයි මමත් පුදුම වුණා. හැබැනේ නම් මේක තනි රත්තරන්නේ කොල්ලෝ. ඇත්ත කීපා ඔබ කොහෙන්ද මේක හොයාගත්තේ? අපේ ගෙවල් පාරෙද තිබ්බේ. බණ්ඩගෙද දන්නෙත් නෑ ඉතින්. බණ්ඩෝ කෝකටත් හොඳට මතක් කරපම් බලන්ඩ. මේ මං ගෙදරින් එනකොට රංකාසියක් කරන්න ආවා. ඒකද දන්නේ. ඕන්න ඉතිං රන්කාසියේ විස්තරේ හෙළිදරව් කරන්න ගම්මුලා දෑන්නිතුමා ගමේ මිනිස්සුන් එක තැනකට රැස් කරගත්තා. හරි හරි එහෙනම් කට්ටියම නිශ්ශබ්ද වුණාන. මං ඔය ගොල්ලොන්ට කතා කරේ අපේ මේ සිරිබාලෝට හම්බෙලා තියෙනවනේ රන්කාසියා. රන්කාසියයි සිරිබාලෝයි අතර තියෙන පැටලෙවිල්ල ලියන්න තමා මං සූදානම් වෙන්නේ. ඇත්තටම ඔය රන්කාසියට සැබෑ අයිතිකාරයෙක් නෑ බොලව්. ඔය රන්කාසිය දැම්මේ මන් තමා. උඹලට වගේම තමා මටත් උවමනා වෙලා තිබ්බේ උඹලා ඔය කියන තරම් කට්ට කෛරාටකයේද කියලා බලන්න අපේ මේ සිරිබාලෝ කොළුවා. හැබැයි ඉතින් ඌනම් වගේ පරීක්ෂාවෙන් සමත්. අනේ ඌ මාමි අපි හිතරනලා සිරිබාල කියන්නේ හරිම අවංක මිනිස්සෙක්. ඉතින් යාළුවනේ ඔය විදිහට තමා අපේ බුද්ධිමත් ගම්මුලා දෑන්තුමා සිරිබාලෝගේ අවංකකම ගමේ මිනිස්සුන්ට ඔප්පු කරේ. ඉතිං තවත් මේ වගේ ලස්සන වීඩියෝකින් හම්බෙනකං කාටුම් පැංචා අපේ YouTube චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.